hello, welcome back to my YouTube channel. ඉතින් අද මම අරන් ආවේ රීසෙට් වීඩියෝ එකක්. පවුල ජොබ් එක වෙනුවෙන් සතිය දවස් 6ක් මහන්සි වෙන මට මම වෙනුවෙන් ගත කරන දවසක්. එහෙනම් යම් වීඩියෝ එකට. දැන් දවල් 12ත් වෙලා දැන් තමයි මම නැගිට්ටේ. අවුවත් හොඳට පායලා ඉතින්. පේනවනේ. නැගිට්ට ගමන් මම මගේ ටී එක බිව්වා. ඉතින් ඇත්තටම ටී එකක් වුණත් නිදහසේ වාඩි වෙලා බොන්න තියෙන්නේ. අද වගේ දවසක තමයි. මේ ඉතින් මං ආසම චීස් බිස්කට්. මං ඉතින් මේවා ටිකක් ස්ටොක් කරලා ගෙනල්ලා තියාගන්නවා. මට නිදහස් දවසට කාලා බොන්න. ඔන්න ඉතින් මේ ඉන්නේ මගේ පළපබාල ටික. මං ඉතින් පස් කප ගොඩාක් ඉඳන්න ආස නැහැ. මං මෙන්න මේවට තමයි කැමති. ටී එකක් බීලා පළපබාල ටිකක් බලලා මම නාන්න යන්න හදන්නේ. ඉතින් බලමුකෝ මං අද නාන්නේ කොහෙද කියලා. ඔන්න මම නාන තැනට ආවා. මං ආසම මගේ ගේ පල්ලෙහා තියෙන දොලට තමයි මම ආවේ. ඉතින් වතුර හරියම සීතලයි, හරියම සනීපයි. මේකෙන් නෑවාම මගේ මුළු සතියෙම ෆ්‍රෙෂ් එකේ ගත කරන්න පුළුවන් මට. ඉතින් අන්න බලන්නකෝ. මම ඉතින් දොලේ නාන දවසට දොලේ බැහැලා ගොඩාක් වෙලා ගත කරනවා. මොකද මගේ ශරීරයට, මගේ මනසට හරිම සැහැල්ලුයි එතකොට. ඉතින් ලා ෆ්‍රෙෂ් එකේ බොඩි ස්ක්‍රබ් එක මම මගේ සතියකට පාරක් මගේ මුළු ශරීරයේම තියෙන ඩෙඩ් ස්කින් සෙල්ස් ටික අයින් කරගන්න පාවිච්චි කරනවා මුළු බොඩි එකටම. ඉතින් හොඳට ඩෙඩ් ස්කින් සෙල්ස් රිමූව් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ සෙටෆිල් ක්ලෙන්සර් එක. මේක මාරයි. අපේ ෆේස් එකට මං නිතර දෙවේලේ මගේ ෆේස් එකට මේකප් යූස් කරන කෙනෙක්. ඉතින් මේකත් මම පාවිච්චි කරනවා. දැන් හවස 4ත් වෙලා මම ටක් ගාලා රූම් එක අස් කරලා මගේ ගේ අස් කරලා තුගන්න පටන් ගත්තා. ඇත්තටම ක්ලීන් කරනවා කියන එකත් මනසට ලොකු සැහැල්ලුවක්. අස් කරාම එන ෆයිනල් ලුක් එක දකිද්දී මනසට මාර සැහැල්ලුවක්, නිදහසක්, මම දැන් රිලැක්ස් කියන හැඟීම දැනෙනවා. ඉතින් අන්නේ හැඟීම විඳගන්න මං හරි ආසයි. ඒ නිසා මම මගේ ගෙදර ලස්සනට අස් කරන්න, මං නිදා ගන්න බෙඩ් එක ලස්සනට අස් කරලා තියන්න. ඉතින් මං ගොඩක් ආසයි. ඒකත් මම මගේ මනස, මගේ ශරීරය රිලැක්ස් කරන්න පාවිච්චි කරන එක ට්‍රික් එක. ඊට පස්සේ දවල් කෑම එක හදාගත්තා. බත් තිබුණ ගෙදර. ඒකට බිත්තර, හාල් මැස්සෝ, සුදුලුණු දාලා ටෙම්පරාදුවක් දාගෙන බත් එක්ක කෑවා. මාර රසයි එහෙමත්. මං කොහොමටත් රිලැක්ස් එකේ ඉන්න ඕන කියලා හිතන දවසට මම මහා ලොකුවට යන්නේ නැහැ. මොනවා හරි එකකින් ෂේප් වෙනවා. දැන් හවස 6යි වෙලාව. මේ තමයි මම ආසම වෙලාව. පෙරිත් වලින්, සාම්රාණි කැට වලින් මුළු ගෙදරම සුවඳවත් වෙන වෙලාව. මට පුළුවන් හැම වෙලේම බුදුහාමුදුරුවෝ වඳින එක කාර්යබහුල මගේ මනසට ලොකු සැහැල්ලුවක්. පිරිත් අහගෙන ඊට පස්සෙන්දට උයන්න අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරලා යශෝදරා කවිත් අහගෙන වේලසනම නිදාගත්තා. ඉතින් මම විශ්වාස කරනවා මගේ
හෙටින් පටන් ගන්න මේ සතිය ගොඩක් ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න අද දවස මට ගොඩක් ශක්තියක් වේවි කියලා. ඉතින් අද දවස මට ලබා දුන්නට මේ වගේ සැහැල්ලු නිදහස් ජීවිතයක් මට ලබා දුන්නට මම මගේ ආදරණීය විශ්වමාතාවට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මගේ වීඩියෝ බලන ඔයාලටත් ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයි හමු වෙමු. ගිහින් එන්නම්. බයි.